tenses lessons, I know you have these questions. Now I am going to settle down it, right? Especially for the school students, right? You know, in the tenses, so we can discuss what is active voice and passive voice. දැන් අපිට ටෙස්ට්ස් කියන පාඩම තුළ ඇක්ටිව් වොයිස් එක්සාම්පල් එකක් යූස් කරලා පැසිව් වොයිස් එකක් බවට පත් කරනකොට ගොඩාක් ශිෂ්‍යයෝ කරන වැරද්දක්. right දැන් එල්ඩර්ස්ලා පවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාට පස්සේ කරන වැරද්දක්. මෙන්න පොයින්ට් එක පොඩ්ඩක් බලා ගන්නකො. අපි එක්සාම්පල් එකක් ගන්නවා. එක්සාම්පල් එක තමයි ඇය ලිපියක් ලියනවා. මම ගන්න එක්සාම්පල් එක. she writes a letter. She writes a letter. This is a present simple tense active voice because there is a subject. This is a base verb, right? A letter is in here the object. එතකොට මේ base verb එකනේ දැන් මෙතන මේ infinitive singular වෙලා තියෙන්නේ නේද? දැන් මේ example එක මෙම categorize කරනකොට subject එකක් කියලා අපි මේකට කියනවා. right? This is a verb form. මේක අපි කියනවා verb form එකක් කියලා. right? This is a object. අපි මේකට කියනවා object එකක් කියලා. understand please no? plus තියමු මේවනේ. දැන් අපි මේ example එක use කරලා this is active voice no? අපි මේකට කියනවා active voice එකක් කියලා නේද? So when you go to convert to the passive voice, අපි යනකොට මේක passive voice example එකක් හදන්න. right? Now you can see there is object in here. active voice sentence pattern එකක් භාවිතා කරලා passive voice එකක් හදන්න යනකොට ගොඩක් දරුවෝ වරද්ද ගන්න තැනක් තියෙනවා. ඒ වරද්ද ගන්න තැන තමයි object එකක් නැති active voice sentence pattern එකක් තුල එයාලා plan කරනවා passive voice එකක් හදාගන්න. right? Could you understand what I say you? object එකක් නැති active voice sentence pattern එකක් තුල passive voice එකක් හදන්න plan කරනවා. object එකක් නැති තැනකදී passive voice එකක් හදාගන්න බෑ. දැන් මෙතන තියෙනවා object එකක්. එතකොට අපිට මෙතන හදාගන්න පුළුවන්කමක් තියෙනවා passive voice මේ sentence pattern එකක් විදියට. A letter comes to the front as object. A letter is මේ rights කියන එක මොකද වෙන්නේ? දැන් ඔයාලා දන්නවා passive voice වල හැම verb form එකක්ම තියෙන past participle කියලා. A letter is written. මේ ඕනනම් අපිට මෙතන දාගන්න පුළුවන්කමක් තියෙනවා by her කියලා. දැන් මේ sentence pattern එක use කරලා හිටන් ඔන්න හැදුවා passive voice sentence pattern එකක්. ඇය ලිපියක් ලියයි. ලිපියක් ලියනු ලබනවා ඇය විසින්. එහෙමද ගන්න නේද? ඇය විසින්. දැන් මේ example එක භාවිතා කරලා passive voice එකක් හදන්න පුළුවන් නම් අපි මෙන්න මේ වගේ examples වලට කියනවා direct sentence කියලා. මොකක්ද කියන්නේ? direct sentence. මේ පාඩට සාමාන්‍යයෙන් මේ ඉංග්‍රීසි භාෂාව අර ගොඩේ ඇහෙන වචනයක්. ඉංග්‍රීසි භාෂාවේ ගොඩේ ඇහෙන වචනයක් මේක මේ direct sentence එක කියන්නේ. මේකට තාපයක් භාවිතා කරනවා transitive කියන එක. නේද? transitive sentence කියලා ගන්නවා. එතකොට මේ direct sentence නැත්නම් transitive sentence එක කියන්නේ හැම වෙලාවකම මේ වගේ මේ direct sentence නැත්නම් transitive sentence වලින් භාවිතා කරලා passive voice එකක් හදන්න පුළුවන්. right? එතකොට ඔයාලට තියෙන ප්‍රශ්නේ හැම වෙලාවකම වෙන්න ඕනේ හදන example එක direct ද නැත්නම් direct sentence ද නැත්නම් transitive sentence ද කියලා මුලින් බලන්න ඕනේ. ඒක direct sentence නැත්නම් ඒවා transitive sentence නෙමෙයි නම් passive voice එකක් හදන්න ලොවෙත් බෑ. ඔන්න ඔය mistake එක දිගටම කරනවා දරුවෝ. right? සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවන්ට මේක මේ direct sentence එකක්ද transitive මේක නම්වත් දන්නේ නැහැ ඇත්ත කාරණාව. ඉතින් දැන්
අවුරුදු ගාණක් ස්ටඩි කරලා මෙවුවා ඒකට එහෙන්නත් ඕනේ. එද මේ දන්නේ නැහැ. පව්. ඉතින් ඒ නිසා මේ ඒ දරුවෝ අන්ත අසරණ වෙන තරක් තමයි මෙන්න මේ වගේ පොයින්ට් එක. අපි බලමු හදන්න බැරි එක්සැම්පල්ස් මොනවද කියලා. මෙන්න මේ වගේ එක්සැම්පල්ස් භාවිතා කිරීම තුළ this is the first one, this is the second one, this is the third one. You can see I have displayed the third examples on the whiteboard. Using these examples, now you can take actions, right? Can you make the passive voice using them? හදන්න පුළුවන්ද මේවා භාවිතා කරලා passive voice? He sleeps. ඔහු නිදනවා. Baby cried. ලදරුවා ඇඬුවා. මේ subject. මේක subject එක. Sleeps කියලා කියන්නේ verb form එක. Cried is also the verb form. මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා මේ verb එකෙන් එහාට ගිහින් නැහැනේ මේ sentence pattern එකනේ. ඒ කියන්නේ මෙතනින් එහාට තව sentence pattern එක යන්න පුළුවන් යවන්න පුළුවන්. එතකොට මේ example එක තුල subject එකක් තියෙනවා linking verb එක තියෙනවා. නේද? මෙතන ඉඳන් ඉස්සරහට දිගට has been a very kind and helpful teacher for many years in our school. දැන් මෙතන කියලා තියෙන්නේ ඇය ඉතාමත් කරුණාවන්ත සහ මහෝපකාරී ගුරුවරියක් වෙලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ අපේ පාසල තුල. දැන් මං කලින් ගත්ත එක්සැම්පල් එකක් she writes a letter කියන එක. ඒකේ subject එකක්, verb එකක්, object එකක් තිබ්බා. මේ එක්සැම්පල් කිසිම එකක දැන් මම මේ කෙටි එක්සැම්පල් දෙකක් පෙන්නලා ඉතින් දිගට මේ එක්සැම්පල් එක දිගට අරගෙන පෙන්නුවා. දිගට අරගෙන පෙන්න මේ අවස්ථාවේදී ඔයාට මෙතන මෙන්න මේ එක්සැම්පල් එක කොහොමද දැන් ඔබ්ජෙක්ට් එකක් නැහැ. මේ දෙකේම ඔබ්ජෙක්ට් එකක් නැහැ. මම මෙතන ඔබ්ජෙක්ට් එකක් නැහැ නේ. ඔබ්ජෙක්ට් එකක් නැත. මේ වගේ එක්සැම්පල් වල පැසිව් වොයිස් එකක් හදන්න බෑ. එහෙනම් indirect sentence, intransitive sentence. right? පැසිව් වොයිස් එකක් හදන්න බැරි වාක්‍යංශ. එහාට යන්න පුළුවන් නමුත් ඔබ්ජෙක්ට් එකක් නැහැ. දැන් මේ එක්සැම්පල් ගත්තාම මේ එක්සැම්පල් එක අපි හිතනවා අනිවාර්යෙන් කොහේ හරි තැනක ඔබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ කියලා. මේ කිසිම දිහාවක මේ එක්සැම්පල් එකේ ඔබ්ජෙක්ට් එකක් නැහැ. right? ඔබ්ජෙක්ට් එකක් නැති වෙන්න හේතුව දැන් අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. subject කියලා කියන්නේ මේ she කියලා කියන්නේ this is a subject. මේක subject එක. has been කියලා කියන්නේ මොකක්ද? මේක අපි මාට කියනවා linking verbs කියලා තමයි මේවට කියනවා. මේක මේ තියෙන්නේ auxiliary word එකක් නේ තියෙන්නේ. මේ auxiliary word එක අපි linking verbs කියලා ගන්නවා. මෙන්න මේ a එකේ ඉඳන් මෙන්න මේ teacher එක දක්වා මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට නම් සම්පූර්ණම තියෙන කම්ප්ලිමන්ට් එක. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට සම්පූර්ණම තියෙන මොකද්ද? කම්ප්ලිමන්ට් එකක් තියෙනවා. කම්ප්ලිමන්ට් එකක් තියෙනවා. මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ දක්වාම මොකද්ද තියෙන්නේ? right? මෙන්න මෙතන ඉඳන් සම්පූර්ණ මේ දක්වා තියෙන මොකද්ද? අපි වට කියනවා සාමාන්‍යයෙන් adverbial sentence කියලා. right? සාමාන්‍ය අපි මේ adverbial sentence කියලා කියන්නේ මේ උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් ගත්තාම මේ ක්‍රියාවිශේෂණ වාක්‍යංශ. ක්‍රියාවිශේෂණ වාක්‍යංශ කාණ්ඩ කියලා අපි වණ කියන්නේ ක්‍රියාවිශේෂණ වාක්‍යංශ කාණ්ඩ. right? එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට කම්ප්ලිමන්ට් එකක් නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන adverbial sentence pattern එකක් නම් එහෙනම් මේ කොහෙවත් නෑනේ ඔබ්ජෙක්ට් එකක්. එහෙනම් first, second, third මේ කිසිම දෙයකින් අපිට හදන්න බෑ passive voice sentence එකක්. එහෙනම් අපි මේවට කියනවා මොනවද කියනනම් අපි මේවට කියනවා මම මෙතනින් පෙන්නන්නම් ඔයාට indirect. අපි මේවට කියනවා indirect sentence කියලා. indirect sentence කියලා අපි මේවට කියනවා. නැත්නම් අපි මේවට කියනවා මම මේක රෙඩ් පෙන් එකකට ඩිස්ප්ලේ කරන්නම්
intransitive sentence කියලා කියනවා. intransitive sentence කියලා කියනවා. right? intransitive sentence නැත්නම් අපි කියනවා indirect sentence කියලා. ඔන්න active voice හැම example එකකින්ම passive voice හදන්න බෑ. passive voice කරනවා නම් active voice එක use කරලා හොඳින් දැනගන්න ඒක indirect sentence එකක්ද නැත්නම් intransitive ද නැත්නම් direct sentence එකක්ද නැත්නම් අපි කියනවා transitive sentence එකක් කියලා. මේ දෙක දන්නේ නැත්නම් ඒකල කියන්නේ transitive and intransitive, direct and indirect කියන එක දන්නේ නැත්නම් right, these are similar words. අපි මේවා භාවිතා කරන්නේ similar word එකක් වශයෙන් භාවිතා කරලා තියෙන්නේ. right, දන්නේ නැත්නම් passive voice කියන එක ඔයාලට හදා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ passive voice lesson තුල ඔයාලට ඒක understand කරගන්න බැරි වෙනවා. ඔන්න ඔය point එක හොඳින් දැනගෙන test වලට ආවට පස්සේ වැට්ටිය කරගෙන යන්න වෙයි. right, see you. තෙරුවන් සරණයි.